මේ තියෙන්නේ සාමාන්‍ය වර්නියර් කැලිපර් එක. එතකොට මේ වර්නියර් කැලිපරේ ගත්තාම පුතේ මේකේ තියෙනවා ප්‍රධාන පරිමාණයක් සහ වර්නියර් පරිමාණයක් කියන පරිමාණ දෙකයි. ඊට පස්සේ මේකේ යම්කිසි දෙයක අපිට මේකෙන් ගන්න පුළුවන් මිනුම් තුනක් තියෙනවනේ පුතේ. බාහිර මිනුමක්, අභ්‍යන්තර මිනුමක් සහ ගැඹුරක්. හරිද? ওই මිනුම් තුන ගද්දී අපිට ඒකට පාඨාංගය ලබා ගැනීම සහ යම්කිසි ගණනය කිරීමක් සිදු කරගන්න වෙනවා. තේරුණාද? එතකොට යම්කිසි ගණනය කිරීමක් සිද්ධ කරගන්න වෙනවා. එතකොට අද වෙන විට දියුණු වෙලා තියෙනවා පුතේ වර්නියර් කැලිපරය. කෙලින්ම මේ තියෙන වර්නියර් කැලිපරේ බලන්න ඔයගොල්ලන්ට දැන් පින්තූරයේ පේනවා ඇති වර්නියර් කැලිපර. මේකට පුතේ බැටරියෙන් තමයි වැඩ කරන්නේ පුතේ. මේකේ අර පරිමාණ දෙකක් නැහැ. ප්‍රධාන පරිමාණය සරලව දක්වලා තියෙනවා. ඒරෙන් වර්නියර් පරිමාණයක් දක්වලා නැහැ. ඒ වෙනුවට පුතේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. පොඩි තිරයක් තියෙනවා. මෙන්න මේ තිරේ පුතේ අර හණු වල ඈත් වෙන ප්‍රමාණය හරියටම පෙන්නනවා. තේරුණාද? එතකොට ඕවාට පේනවා ඇති තිරයට පහලින් පොඩි බටන් තුනක් තියෙනවා. එක බටන් එකක් තියෙනවා පුතේ පළවෙනිම බටන් එක. ඒකෙන් පුළුවන් පුතේ ඔයා මේ ගන්න පාඨාංකය වට මිලිමීටර් දෝනේ. ඊට පස්සේ මොනවද ඉන්චස් නැත්නම් අඟල් වලින්ද ඕනි කියන එක හදාගන්න. පැහැදිලිද? මැද තියෙන බටන් එකෙන් පුළුවන් පුතේ මේ වර්නියර් කැලිපරය ඔන් ඔෆ් කරන්න. පැහැදිලිද? ඔන් කරන්න පුළුවන්, ඔෆ් කරන්න පුළුවන්. එතකොට 0 කියලා බටන් එකෙන් පුළුවන් පුතේ ඕගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය වර්නියර් කැලිපරයක් මොකද වෙන්නේ පුතේ දිග කාලයක් භාවිතා කරනකොට හණු ගෙවෙනවා හණු මලකඩ කනවා. ආන් ඒක එතකොට මොකද වෙන්නේ පුතේ මූලාංක වර්ධ ඇති වෙනවනේ. ඒතර මේකෙත් ඔය හණු ගෙවුනහම මූලාංක වර්ධ ඇති වුනහම ඒක පුළුවන් නැති කරලා දාන්න. තේරුණාද? අර 0 කියන අපි උදාහරණයක් විදිහට හිතමුකෝ මිලිමීටර් එකක මූලාංක වර්ධයක් තියෙනවා කියලා. හරිද? හණු ගෙවිලා මිලිමීටර් එකක්. මම උදාහරණයක් විතරයි කියන්නේ. හරිද? එතකොට අරකේ මොකද වෙන්නේ පුතේ? හණු දෙක ලං කරපුවාම ඍණ 1යි කියලා පෙන්වන්න ඕනේ. පැහැදිලිද? ආන් එතකොට අර 0 කියන බටන් එක යවුවාම පුතේ ගානට මේක මොකද වෙන්නේ? 0 කියලා පෙන්වනවා. එතකොට අර මූලාංක වර්ධ නැති වෙලා යනවා. හරිද? ආන් ඒ වගේ දියුණු තාක්ෂණයක්, ඒ කියන්නේ දියුණු වෙලා තියෙන මොකද්ද? අපි එදිනදා භාවිතා කරපු වර්නියර් කැලිපරේ. පැහැදිලිද? එතකොට මෙන්න මේකේ පිටිපස්සේ තියෙනවා මෙන්න මේ රෝදය. හරිද? මේ රෝදය කරකවලා මේක පහසුවෙන් මේක මත එහාට මෙහාට කරගන්න පුළුවන්. මේ වර්නියර් කැලිපරේ. එතකොට මොකද වෙන්නේ? මේකේදී අර ගණනය කිරීම කරන්න ඕනේ. ඔයාට අදාළ මිනුම් මේකේ තෝරන්න විතරයි තියෙන්නේ. පාඨාංකය නිකම්ම ලැබෙනවා.